හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද 1 vs 4 වැඩෙක් වෙන්න කියලා. ඉතින් යාළුවනේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි guys මේ 1 vs 4 වැඩෙක් වෙන්න කොච්චර අපි ෂොට් එක ගියොත් හරියට ෂොට් එක වදින්නේ නැහැ. ඒ කියන්නේ යාළුවනේ ගොඩක් කට්ටිය ඉන්නේ ගොඩක් ප්‍රෝ ලගේ ඉවෝගන් මැක්ස් ඒ කට්ටිය හැක් කරලා එහෙම නෑ guys. සමහර කට්ටිය ගෙමුන්න දී වුණාට අපි දන්න ගොඩක් හොඳ YouTubers ලගේ එහෙම නෙමෙයි guys. ඒ කට්ටිය ප්ලේන් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ guys මම මේ කියන කරුණු පහ ඔයාලත් හොඳට විතර ගන්න. මේවා ඔයාලා පිළිපැදුවොත් ඔයාලට හරිය අනිවාර්යයෙන්ම 1 vs 4 වැඩක් වෙන්න පුළුවන්. ඉතින් guys අපි යම් පළවෙනි වීඩියෝ එකට. ඉතින් guys අපි යම් පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ තමයි guys අපි අනිවාර්යයෙන්ම 1 vs 4 වැඩක් වෙන්න ඕනේ. අපි අපේ වෝල් ස්පීඩ් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේ දකුණු පැත්තේ එක මේ නිමියෙක් ගහනවා. මේ ඉස්සරහින් කරන්නේ ගහනවා කියන්නේ අපිට ඉස්සරහින් යට විතරක් ගෝල් ගහන්න බෑ. දෙපැත්තටම ගෝල් ගහන්න ඕනේ. ඒක තමයි ඉතින් guys ගෝල් ස්පීඩ් එක කියන්නේ. දෙවෙනි කාරණා තමයි guys අපි හොඳ IQ එකක් හදාගන්න ඕනේ. IQ එක කියන්නේ guys තනස් දුදුසු ඕනේ. ඒ කියන්නේ දැන් මේ නිමියා මෙහෙන් ඇවිත් කියලා අපි දන්නවා. අපි ගෝල් ගහලා ගිහිල්ලා ෂොට් එකක් හරියට ෂොට් එක වෙන්නම් කොහොම IQ එකක් හදාගන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි guys අපි ෂොට් එක කියන්නේ guys ෂොට් කවර් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ guys අපි එනිමියා ෂොට් එක අපිට හොඳ ෂොට් එකක් ගහනවා නම් අපි ඒක කවර් වෙන්න ගන්න ඕනේ. ඒක තමයි guys. ඉතින් guys හතරවෙනි කාරණාව තමයි අපි පාවිච්චි කරන කැරක්ටර් ස්කිල් එක. ඒ කියන්නේ guys ගොඩක් 1 vs 4 නම් දුර ස්කිල් එක ගොඩක් වැදගත්. ඉතින් guys ඔයාලත් මේ දුර ස්කිල් එක ගන්න. පස්වෙනි කාරණේ තමයි guys අපි මේ අපිටම කියලා ගන්න ගමු. මේ කියන්නේ guys one tap ගන්න ගන්නවා. කන දෙකේ ෂොටි හූට් පැක දෙසෙට් ඒ වගේ guys ඉතින් ඕකෙන් අපිටම කියලා අපි ට්‍රේනින් ගිහලා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් guys අද වීඩියෝ එක ඉවරයි. ඔයාලට ඉතින් මම හිතනවා මේවා පාවිච්චි කරලා ටිකක් හරි ඔයාලට වීඩියෝ එක වටී කියලා. ඉතින් guys අනිවාර්යයෙන්ම ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඉතින් guys අද වීඩියෝ එක ඉවරයි. මම